අද ගෘහණියන්ට සහ මව්වරුන්ට කුස්සියේ තියෙන යුද්ධය ගැන. අද අපිට හාල් කිලෝ එකක් නාඩු කිලෝ එක යන්නේ රුපියල් 240යි. එතකොට ගෝඨාභය යුගයේ අපි ලුණු කිලෝ එක ගත්තේ රුපියල් 60ට. අද මේ උදේ ගත්ත ලුණු කිලෝ එකක් රුපියල් 300යි. මේ ඉන්දියාවෙන් ගේන ලුණු. එතකොට මේ ලංකාවේ පැකට් කරන ලුණු කැට පැකට් එකක් රුපියල් 400යි රුපියල් 500යි අතර බ්ලැක් මාකට් එක යන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්න යුගයේදී ලුණු කිලෝක රුපියල් 80යි. අද අපිට ලුණු ටිකක් කියාගෙන බත් කන්න බැරි යුගයක් එකතු කරලා තියෙනවා මේ පුනරුද ආණ්ඩුව. ඊට අමතරව පොල් ගෙඩියක් අද රුපියල් 200යි 210යි. රිලව් ගණන් කරාට වැඩක් නැහැ. රිලව් තාමත් කුරුම්බැට්ටි කනවා. නමුත් පොල් ගෙඩිය ඒ කාලේ අපි 120ට යද්දි සමහර නාලිකාවල පොල් ගෙඩිය උස්සගෙන දැඟලුවා. නමුත් අද 230යි පොල් ගෙඩිය. ඒකට කවුරුත් කතා නැහැ. පොල් තෙල් බෝතලයක් අද රුපියල් 700යි. රුපියල් 700ට පොල් තෙල් බෝතල් බාගේ පොතල් බෝතලයක් අරගෙන අද බුදු පහන තියන්න බැරි තත්වයක් ඇවිල්ලා තියෙනවා. ගෙදර ඉන්න සිංහල බෞද්ධයන්ට පොල් තෙල් පහනේ මම දැන් දාන්නේ තෙල් සම්පූර්ණයෙන් නෙමෙයි. භාගයක් දාලා බුදු පහන තියනවා. මොකද ඒ තරම් ආර්ථිකය මිනිස්සුන්ට අමාරු තත්වයකට ඇවිල්ලා මේ පුනරුද ආණ්ඩුව ලොකුවට කයිවාරු ගැහුවට අපිට කිසිම සහනයක් ලැබිලා නැහැ ගෘහණියන්ට කුස්සියට. එතකොට ගර්භණී මව්වරුන්ගේ දෙන පෝෂණ මල්ලට මොකද වුනේ? දැන් ඒක අතුරුදහන්. ඇත්තටම අතුරුදහන් වෙලා. අතිගරු ජනාධිපතිතුමාට කියන්න ඕනේ කෝ ඔබතුමා තැන් තැන්වල කියපු කතා ඡන්දේ තියෙන කාලේ කියලා දැනත් අස්වැසුම මිනිස්සුන්ට අස්වැසුම ලාභීන්ට රුපියල් 2500ක් දෙන්න හදුවනකොට ඡන්දේ කියලා එක නැවැත්තුවා. දැන් කෝ එතකොට අපි අයින් කරානේ අපිට ඡන්දයට කියලා එක නැවැත්තුවා නම් දැන් ඒ වෙන් කරපු මුදල් කොහාටද ගියේ? එහෙම නැත්නම් ඒ මුදල් දැන් අස්වැසුම ලාභීන්ට දෙනවද? ඒකත් ප්‍රශ්නයක්. අස්වැසුම ලාභීන්ගේ IMF එක අනුව අස්වැසුම කපා හරින්න කියලා ඉල්ලා හිටින යුගයක හරිද? අස්වැසුම ලාභීන්ට ඔය 2500 දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ගියාද මේ පළවත්තේ account එකට වෙන් කරා නම් මුදල් ඒවල ඒ මිනිසුන්ට ලැබිය යුතුයි. අස්වැසුම නවත්තන්නේ නැතුව ඒ දෙන මිනිසුන්ගේ සහන ආධාරය දිය යුතුයි. මම නම් ඉල්ලා හිටින්නේ මේ ආණ්ඩුව ඇත්තටම කහපු කයිවාරුත් එක්ක ලක්ෂ 23ක් අඩුවෙන් ඡන්දය ලැබෙන්න මාස 6ක් ඇතුළත ලක්ෂ 23ක් අඩු වෙන්න කෙලින්ම බලපෑවේ මිනිස්සුන්ගේ බඩේ තියෙන අමාරුව, බඩට තියෙන අමාරුව, කුස්සියේ තියෙන යුද්ධය අපි කතා කරන්නේ ඒක වෙනුවෙන්. ඇත්තටම මේ රටේ ආර්ථිකය බිඳුවටම බැහැලා තියෙන්නේ. මේගොල්ලන්ට කරන්න බැරි නම් කරුණා කරලා බැහැ කියන එක පිළිගන්න.